මුලින්ම ක්‍රීඩාශීලී සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් පිටියේ යාවත්කාලිනව නවතම තොරතුරු සමගින් සුපුරුදු පරිදිත් අපේ නාලිකාවත් එක්ක එකතු වෙනවා සියලුම දෙනාට. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකින් මේ වලට බලාපොරොත්තු සිටින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මීළඟට ජාත්‍යන්තර වශයෙන් හිමි වී තිබෙන තරඟාවලිය පිළිබඳව ඒ අනුව එම තරඟාවලිය පිළිබඳව නිරන්තරයෙන් අපේ නාලිකාව හරහා දැනුවත් කරලා තියෙනවා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඒ වගේම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඒ වගේම 19න් පහළ යන කණ්ඩායම් වලට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නියමිත වී තිබෙන ජාත්‍යන්තර වශයෙන් තරඟාවලිය වල සම්පූර්ණ තොරතුරු ඇතුළත් ඉතින් මේ සම්බන්ධව නොදැනුවත් ක්‍රිකට් ප්‍රේක්ෂකින්ට අපේ පහළ වීඩියෝ වල ඊට අදාළ සියලුම තොරතුරු ඇතුළත් වී තිබෙනවා. එම වීඩියෝ නැරඹීමෙන් ඔයාලට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළු සියලුම කණ්ඩායම් වලට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නියමිත වී තිබෙන තරඟාවලිය පිළිබඳව තරඟ කාලසටහනට ඇතුළත් තොරතුරු සඳහන් වී තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ආසන්නතම වශයෙන් ක්‍රීඩා කිරීමට නියමිත වී තිබෙන බටහිර කොදදූපත් කණ්ඩායම සමගින් 20යි 20 එක්දින සහ ඒ වගේම ටෙස්ට් යන පූර්ණ තරඟාවලියක් මේ සඳහා 20යි 20 තරඟ 3ක් එක්දින තරඟ 3ක් සහ ටෙස්ට් තරඟ 2ක් ඇතුළත් වී තිබෙනවා. එහිදී තරඟාවලිය ආරම්භ කරමින් එක්දින තරඟාවලිය ඉන් අනතුරුව 20යි 20 තරඟාවලිය සහ තරඟාවලිය අවසන් කරමින් ටෙස්ට් තරඟාවලිය පැවැත්වීමට නියමිතයි. ඉතින් මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ඉදිරියේදී බටහිර කොදදූපත් බලා පිටත් වීමට නියමිත වී තිබෙනවා. ඊට අදාළ සංචිතය තෝරා ගැනීමේ කටයුතු මෙවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරමින් පවතිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද ප්‍රබල වෙනස්කම් රැසක්ම සිදු වුණා පසුගිය කාලයේ පුරාවටම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය මෙවට සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. ඉතින් මේ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනස් වීම සමග ශ්‍රී ලංකා කණ්ඩායමේද ප්‍රබල වෙනස්කම් රැසක්ම සිදු වීමට නියමිත බවට මීට පෙර තොරතුරු සඳහන් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේද වෙනස් වෙමින් ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකින් විදිහට එක්දින නායකයා විදිහට චරිත අසලංක ඒ වගේම 20 නායකයා විදිහට දසුන් සානක තවද ටෙස්ට් නායකයා විදිහට ධනංජය සිල්ලා කටයුතු කරමින් සිටිනවා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීට පෙර තොරතුරු සඳහන් කර සිටියා 20යි 20 සහ එක්දින යන තරඟ රටා ද්විත්වයට අදාළ එක් නායකයෙකු යටතේ ක්‍රීඩා කරවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවට ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත විදින බටහිර කොදදූපත් කණ්ඩායමට එරෙහිව තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 20යි 20 සහ එක්දින නායකත්වයේ කුසල් මෙන්ඩෙස්ට ලබා දීමට සාකච්ඡා පවතින බවට මීට පෙර තොරතුරු සඳහන් කර තිබුණා. ඉතින් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු සඳහන් කර තිබෙනවා. මේ ආකාරයට කුසල් මෙන්ඩිස්ට නායකත්වයේ ලබා දීමට ලබාගත් තීරණයට කිසිදු පාර්ශවයකගේ අකමැත්තක් නොමැති බවත් ඒ අනුව බටහිර කොදදූපත් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා 20යි 20 සහ එක්දින යන තරඟ රටා ද්විත්වයට අදාළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදිහට කුසල් මෙන්ඩිස් කටයුතු කිරීමට නියමිත බවට කෙසේ වෙතත් ඉන් අනතුරුව කමිදු මෙන්ඩිස් සහ දුනිත් එල්ලාලගේ ගැනද අවධානයක් යොමු වී ඇති බවට තොරතුරු සඳහන් කර තිබෙනවා. මේ ආකාරයට ඉදිරියේදී ඔවුන්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමේ අරමුණින් මේ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපනායකයා විදිහට කමිදු මෙන්ඩිස් පත් කිරීමටද තීරණය කර ඇති බවටයි තොරතුරු සඳහන් කර තිබෙනවා. ඒ වගේම දුනිත් එල්ලාලගේද ඉදිරියේදී නායකත්වයේ හෙබවීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවට තොරතුරු සඳහන් කර තිබෙනවා. දීර්ඝකාලීන සැලසුමකට අනුව බවටයි ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් මේ ආකාරයට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වයේ වෙනස් වීම ගැන ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකින් ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඉදිරියේදී පැවැත්වෙන තරඟාවලිය වල නවතම තොරතුරු සමගින් රැඳෙන්න අපිත් එක්ක අලුත්ම ක්‍රීඩා තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී සුබ දවසක්.